එන හාමුදුරුවනේ හම්බ කරනවා රුපියලක්වත් යා දෙන්නේ නැහනේ. නේද? දැන් මිනිසෙක් මහන්සියලා හම්බ කරනවා නම් පින්වත්නි ධාර්මිකව උපයාගත්ත ධනයක් Taman ළඟ තියෙනවා නම් ඒ මිනිසයන්ට හම්බ කරන දේවල් විනාශ වෙන්න ක්‍රමවේදයක් නැහනේ. හැබැයි ඒගොල්ලෝ කියනවා මොකක් වෙලාද දන්නේ නැහැ. මටත් සමහරලාට කියන හාමුදුරුවෝ වෙලාවල් එහෙම බලන්නේ නැද්ද? යන්ත්‍රයක්වත් දාගන්න ඕනේ කියනවා. මොනවා හරි විශේෂයෙන් ඔය ගැහැණු උදවියටත් වැඩිය පිරිමි උදවියනේ ඔය ටික කියන්නේ. කාන්තාව මං හිතන්නේ මේ බණ අහන නිසා ටිකක් දන්නවා ඕක නෙවෙයි හේතුව කියලා. පිරිමි ඉඳලා හිටලානේ පන්සලට කොට වෙන්නේ. ඒ අහනවා මේ හොඳ මගෙනුත් අහනවා. දැන් මම ඒවට විරුද්ධයි. නමුත් අහනවා හාමුදුරුවෝ දන්න හොඳ තැනක් නැද්ද මොනවා හරි වැඩක් කරගන්න. මම සමහර වෙලාවට ඉතින් කියනවා පොඩ්ඩක් ඉඳ ගන්නකො එනම් කතා කරන්න කියලා මම කියනවා ඔයා අනිවාර්යයෙන්ම එක්ක ගෑනු පස්සේ යනවා ඇති. එක්ක ඔයා අනිවාර්යයෙන්ම අරක්කු සිගරට් බොනවා ඇති. එහෙම නැත්නම් අනිත් විදිහකින් බැලුවොත් ඔයා සූදු ගහනවා ඇති. ඒව කියන්නේ රේස් බයි රේස් කියලා නේද? සූදු වලට ඔය තුන අනිවාර්යයෙන්ම ඇති. එතකොට කියනවා හාමුදුරුවෝ කොහොමද දන්නේ කියලා අහනවා. ඉතින් ආය 아무තුවෙන් මොලයක් ඕනේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ පරාභව සූත්‍රයේදී කියනවා ඉත්ති දුත්තෝ සුරා දුත්තෝ අක්ඛ දුත්තෝ යෝනරෝ ලද්ධං විනාශේති තම් පරාභවතෝ මුඛං. බලන්නකෝ මේ වචනවල ලස්සන. බුදුරජාණන් වහන්සේ මොන තරම් ශ්‍රේෂ්ඨයිදනේ. ලද්ධං විනාශේති. ලද දේ විනාශ වෙනවා. කාගේද? ඉත්ති දුත්තෝ ගෑනු පස්සේ යන අයගේ. සුරා දුත්තෝ සුරාවට ලොල් වෙච්ච අයගේ. අක්ඛ දුත්තෝ සූදුවට ලොල් වෙච්ච අයගේ සම්පත් විනාශයි කිව්වා. ඉතින් ඒවා දැනගන්න අමුතුවෙන් පින්වත්නි අපිට මේ පරිශ්‍රණ කරන්න ඕනේ නෑ. ධර්මයේ තුල මේ කරුණු ගැබ් වෙලා තියෙනවා.